මෙයාගේ අම්මටත් තියෙනවා. එතකොට චූටි වෙනසක් තේරෙනවනේ. චුට්ටු රොසු පාට කන්නේ පින්ක් කලර්. මේ පේෂන්ට්ගේ තියෙන්නේ කොඳු ඇටපේලේ ඇදවීමක්. ඇදවීම දෙවිදියකට එන්න පුළුවන්. සමහරු කියන්නේ කුදුභාවය කියලා. මේ පුතාගේ තියෙන කුදුභාවය නෙමෙයි ස්කෝලියෝසිස් කියන තත්ත්වය. ඒ කියන්නේ කොඳු ඇටපේලිය මෙන්න මේ හැඩයට වක්වීමක් වෙනවා යම් තැනකින්. එක්ක C හැඩයට වෙන්න පුළුවන් නැත්නම් S අකුරක හැඩයට වක්වීමක් වෙනවා. සාමාන්‍යයෙන් කොඳු ඇටපේලියක ඇදවීමක් අපිට බලන්න පුළුවන්. එක පැත්තක උරහිස ඉස්සීමක් එහෙම නැත්නම් උකුළු ඇටේ ඉස්සීමක් වගේ පේනවා නම් අනිවාර්යයෙන්ම මේකට ප්‍රතිකාර කරන්න ඕන. ආයුර්වේදයේදී කරන්නේ තෛලාභ්‍යංග කරලා පත්තු දාලා මාංශ පේශි ශක්තිමත් කිරීමක් සහ ලිහිල් කිරීමක් කරනවා. එතකොට මේ කොඳු ඇටපේලිය නිසි පරිදි හැදෙනවා. සාමාන්‍යයෙන් ඒක රෝගියාගෙන් රෝගියාට ඒ සඳහා යන කාලය වෙනස් වෙනවා. ඒක මාසයක් වගේ කාලෙක ඉඳලා මාස 3ක් 4ක් වගේ කාලයක් වෙනකල් වෙනස් වීමක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් තරුණ වයසේදී කුඩා වයසේදී මේක සුවපත් කිරීමේ හැකියාව 90%ක්ම 100%ක්ම තියෙනවා. වයසට ගියාට පස්සේ මේක සුවපත් කරගන්න ඇත්තටම අමාරුයි.